Hello my dear students, previously we learnt about electrochemical cells. In this video we have to learn about electrolysis. Electrolysis is the very important part in electrochemical lesson. Electrochemical chemistry lesson එකේ වැඩිපුරම වැදගත් වෙන part එක තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. හරි. එතකොට ඒකේ අපි මෙතනදී මුලින්ම ඉගෙන ගන්න යන්නේ ඉලෙක්ට්‍රොලයිසිස් ගැන. මේ වීඩියෝ එකේදී මම සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රොලයිසිස් එක ගැන කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මුලින්ම අපි මෙන්න මේ වගේ පොඩි ප්‍රැක්ටිකල් සෙටප් එකක් ගැන අයිඩියා එකක් ගන්න තියෙනවා. right ඊට අමතරව මම මෙහෙම කියලා ඉන්නම්කො මුලින්ම. The chemical changes brought about by passing electricity through a solution or liquid which conduct electricity are called electrolyte processes. ඔන්න ඕක පොඩ්ඩක් ඔළුවට ගන්න. හරිද? ඒ කියන්නේ මෙන්න මේ solution එකක්. හරි දැන් අපි කලින් electrochemical cells වලදී මේ විදිහට current එකක් දුන්නේ නැහැ externally. but මේ electrolysis එකේදී අපි externally current එකක් දෙනවා. අන්න ඒකත් එක්ක වෙන දේවල් තමයි මෙන්න මේ electrolysis part එකට අදාළ වෙන්නේ. එතකොට chemical changes එකක් මොකක් හරි වෙනවා නම් මෙන්න මෙහෙම electric supply එකක් externally දෙන්දී අන්න ඒ සම්බන්ධව අපි ඉගෙන ගන්න එකට තමයි electrolysis කියලා කියන්නේ. ඒක පොඩ්ඩක් idea එකක් ගන්න මම කිව්වේ. අපි බලමු මෙතනදී මොකද්ද මේ තියෙන්නේ කියලා. right එතකොට මෙන්න මම තාම ලොකුවට ඔයාලගේ මට තව මේක එක්ස්ප්ලেইন කරන්න ඇත්තටම තියෙනවා ඉලෙක්ට්‍රොලයිසිස් පාර්ට් එකේ. මම ඒක වෙනම මේකෙන් පස්සේ වෙනම ආයෙ එක්සැම්පල් එකක් අරන් කියන්නම්. දැනට මම පොඩි මේ ප්‍රැක්ටිකල් එකක් ගත්ත ඔයාලට අයිඩියා එකක් ගන්න. මෙතන තියෙනවා carbon electrode. those are carbon electrode. right this is externally current supply and this is the ammeter. මේක ammeter එක. this is the solution or liquid. We can use coconut oil, kerosene, distilled water, acidified water, salt solution and ethanol. මෙන්න මේ solution ටිකම අපිට මෙතන use කරන්න තියෙනවා. දැන් මම ඔක ඇත්තටම practical එක කරනවා නම් ඔක ඔයාලට කරන්න ඕන මේ solution එකක් දානවා. example දැන් coconut oil මෙතන solution එක විදිහට ගන්න ඕනේ. අරගෙන මේ විදිහට externally current එකක් supply කරලා ඔයා observation බලන්න ඕනේ. ඊගාවට coconut oil ටික අයින් කරලා කෙරොසින් ටික දාන්න ඕනේ. ඒකෙත් ඔබ්සර්වේෂන් ටික බලන්න ඕනේ කරන්ට් එක සප්ලයි කරලා. අන්න එහෙම එකින් එක තමයි මේකේ බලන්න ඕනේ. මම පහසු වෙන්න මේ ලිස්ට් එකක් අරන් මෙතන ලිස්ට් එකම ගන්න ඕන ලිස්ට් එකම පිළිවෙලට මෙහෙම ලිව්වා. මෙහෙම ලිව්වා කියලා පටලව ගන්න එපා. මේ ඔක්කොම එකට දාන්නේ නැහැ. හරිද? ඔක්කොම එකට දාන්නේ නැහැ. මේවා 1 by 1 තමයි අපි දාලා ඔබ්සර්වේෂන් බලන්න ඕනේ. එතකොට දැන් මෙතනදි තියෙන්නේ මම මේක ඉක්මනට කියන්නම්. මේක ලොකු දෙයක් නෑ ඔයාලට තේරුම් ගන්න. මේ අපි සොලියුෂන් විදිහට මුලින්ම මොනවද දාලා දෙන්නේ? coconut oil. ඊගාවට kerosene. ඊගාවට distill, acidified water, salt solution, ethanol. right. මෙන්න මෙතනදී observation එකක් අපිට පේන්නේ. ඒ කියන්නේ මොකක් හරි දෙයක් යමක් සිදු වෙනවා වගේ පේන්න ගන්නවා. මෙන්න මෙතන මේ solution වලින් කිහිප වර්ගයක විතරයි. අනිත් ඒ වගේ දේ පේන්නේ නැහැ. as example එකක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම එකක් observation එකක් විදිහට දැන් මේ ammeter එක තියෙනවනේ. ammeter එකේ deflection එක මේ අපිට හොඳට පේනවා නම් අන්න එතන මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. එතකොට මේ solutions හැම එකම දැම්මට ඒ deflection එක පේන්නේ නැහැ. ඒක පේන solution කිහිපයක් තියෙනවා. හරිද? එතකොට මෙතනදී මෙන්න මේ දෙක මේ තියෙන්නේ අපේ salt solution එකයි salt solution acidified water. මෙන්න මේ දෙකෙන් මේ දෙක දාලා තියෙන solution එක කියන ඔය දෙක එකට නෙමෙයි. මේ acidified දාලා solution එක මේ විදිහට externally current එකක් දුන්නොත් ඔයාලට ammeter එකේ deflection එකක් පේනවා. salt solution එකක් දාලා මේ විදිහට externally current එක supply කරොත් ඔයාට deflection එකක් පේනවා. coconut oil, kerosene, distilled oil, ethanol ඔන්න ඔය වගේ ඔයාට කිසිම
ඔබ්සර්වේෂන් එකක් මේන්ලි කියන්නේ අපි මෙතන ඩිෆ්ලෙක්ෂන් එකක් නම් පේන්නෙම නැහැ මේ වගේ. හරිද? දැන් ඔයාලට තේරෙනව නේද මේ පොඩි මොකක් හරි දෙයක් මෙතන තියෙනවා කියලා. හරි ඒ කියන්නේ හැමදේම අපිට ඕන දේවල් වෙන්නේ නැහැ මේකෙදි. හරිද? අන්න එතනින් මම මේ පාර්ට් එකට එන්ටර් වෙන්නම්. එතකොට දැන් මේ බලන්න. Acidified water and salt solution. The liquids or solution conducting electricity are referred to as electrolytes. Acidified water and salt solution. Those are conducting electricity. So we can refer to as those are electrolytes. Electrolytes. එතකොට මේවා මොකද්ද කරන්නේ? මේ solution එකට solution එක වෙනුවට මේ දෙක දැම්මට පස්සේ current එකක් generate වෙනවා. sorry current එකක් මෙතනින් මේ යනවා කියලා පෙන්නනවා. හරි conduct කරනවා current එකක්. current එකක් conduct කරනවා. ඒ කියන්නේ current එක යන්න මෙයා help එකක් දෙනවා. ammeter එකේ deflect එකක් පෙන්නන හින්දා. එතකොට ඒ වගේ ඒවාට අපි කියනවා electrolytes. What are the example for electrolytes? මේ acidified water salt solution ඒවා හරි තව තියෙනවා මොනවද? sodium chloride means salt solution, right? Copper sulfate, molten liquids, fused liquids, fused sodium chloride, hydrochloric acid, H2SO4, අපි ඉගෙන ගත්තේ sulfuric acid. Those are electrolytes. එතකොට electricity එකට conduct කරන්න ඒකට help එකක් දෙන solution වලට අපි කියනවා electrolytes කියලා. ඒ වගේම තමයි non electrolytes උත් තියෙනවා. non electrolytes කියන්නේ මොනවද? those are non electrolytes. coconut oil, kerosene, distilled oil, distilled water, ethanol. right? those are example for non electrolytes. එතකොට ඔයාලගේ exam එකට අහන්න පුළුවන් what are the electrolytes, what are non electrolytes. definition එක ඇහුවොත් ඉතින් simply ලියන්න. so the liquid solution conducting electricity are referred to as electrolyte. The liquid solution that are not conducting electricity are called non electrolyte. example ඉතින් ඔයාලා දැන් දන්නවා. right? ඒ වගේම තමයි දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් එනවා මේකත් පොඩ්ඩක් කියන්න ඕනේ. මේක සමහර ළමයිට highlight වෙන්නේ නැති තැනක්. ඇයි ඉතින් මේ coconut oil, kerosene, distilled water වගේ ඒවා මේ generate කරන්නේ නැති conduct කරන්නේ නැත්තේ electricity එක. හරි. ඒකට හේතුව තමයි මේ mainly මෙන්න මේ petrol, kerosene, right, paraffin මේ වගේ ඒවට කියන්නේ අපි hydrocarbons කියලා. hydrocarbons කියලා පාඩමක් තියෙනවා ඉස්සරහට. හරි ඒකෙදි ඔයාලා ඔක දැනට ඉගෙනගෙන ඉන්න ළමයිනුත් ඇති. එතකොට ඒකෙදි විස්තරාත්මකව ඔක ඉගෙන ගන්නවා. ඒතර hydrocarbons ලා. එතකොට ඒවා carbon වලින් bind වෙලා තියෙන්නේ carbon. ඒ වගේම තමයි covalent bond එකක් තමයි ඒ වගේ තියෙන්නේ. covalent bond එක. covalent bonds carbon එක හොඳට තදින් බැඳලා තියෙන. එතකොට ඒවා මේ covalent bond උනාට මේ එහෙම ලේසියෙන් අර විදිහට මේ ions කැඩලා යන්නේ නැහැ. ion විදිහට කැඩලා එහෙම යන්නේ නැහැ. ඒ හින්දා ඒවා conduct කරන්නේ නැහැ electricity. ඒ වගේම තමයි මේ aqueous solution වල තියෙනවා covalent bonds. acid වල. acid වල තියෙනවා සමහර. අපි කතා කරේ hydrochloric acid, sulfuric acid. ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ වෙන්නේ මේ ions වලට කැඩෙනවා. එතකොට hydrochloric acid ඔයා මෙතෙන්ට ගත්තොත් HCl aqueous මේක මේ solution එකට දාපු ගමන් H+ chloride ion විදිහට මෙහෙම කැඩලා යනවා. H2SO4 එකත් එහෙමයි. ඒකත් මේ විදිහට H+ SO4 2- විදිහට වෙන වෙලා යනවා. right? එතකොට ඇසිඩ් වල ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට මේ ions කැඩලා මේ විදිහට conduct කරන්න help කරනවා. but hydrocarbons වල ඒ වැඩේ වෙන්නේ නැහැ. හරි. එතකොට ඒක පොඩ්ඩක් මතක තියාගන්න. අපි ඉස්සරහට යද්දි මේ දේවල් ඔයාලට මතක තියෙන්න ඕනේ. හරි. මේ කොටසෙන් මම ඔයාලට කියන්න යන්නේ electrolysis එක ගැන වැදගත්ම කරුණු කිහිපයක්. හරිද? මම මේ example එක අරන් ඔයාලට ඒක පිළිවෙලට කියලා දෙන්නම්. මේකේ ඇත්තටම important points සෑහෙන ප්‍රමාණයක් මම මෙතනදී කියනවා. එතකොට ඔයාලා මේක note down කරගන්න මාත් එක්කම මේක ඇඳගත්තත් කමක් නැහැ. හරි?
මේකෙදි අතරම මේ මම ඔයාලට මෙතනදි කියලා දෙනවා මේ ඉලෙක්ට්‍රොලයිසිස් එකේ දැන් කලින් මම ඔයාලට කියලා දුන්න ඉලෙක්ට්‍රොකෙමිකල් සෙල්ස් එකේදී කැතෝඩ් ඇනෝඩ් ඔක්සිඩේෂන් රිඩක්ෂන් ඔය ගැන කොහොමද වෙන්නේ මොකද්ද වෙන්නේ එතනදී අන්න එහෙම තමයි ඒ විදිහටම මම මේකෙදි කියලා දෙනවා පොසිටිව් ටර්මිනල් නෙගටිව් ටර්මිනල් ඔක්සිඩේෂන් රිඩක්ෂන් ඇනෝඩ් කැතෝඩ් රියැක්ෂන්ස් මේ ඔක්කොම ගැන මම කියනවා හරිද අපි පිළිවෙලකට යමු මේක හරි මුලින්ම බලන්න දැන් ඔයාලට පේනවා මෙතනදී මේ ඉලෙක්ට්‍රික් සප්ලයි එකක් තියෙනවා this is the positive this is the negative right electric supply එකක් තියෙනවා externally electric supply එකක් මේකට දීලා තියෙන්නේ electrochemical cell අපි කලින් ඉගෙන ගත්ත පාර්ට් එකේදී එහෙම එකක් තිබුණේ නැහැ හරිද මෙන්න මෙහෙම එකක් තියෙද්දි ළමයි අපිට ලේසියෙන්ම වැඩක් කරන්න පුළුවන් මොකද්ද දැන් මෙතන තියෙනවා this is the positive terminal. එතකොට ඔයාලා දන්නවා මේ positive terminal එකට අනිවාර්යෙන් connect කරලා තියෙන්නේ මේ electrode එක. එතකොට මෙන්න මේ terminal එක මොකද්ද? What is this terminal? Positive terminal. මෙතන positive වෙලා මෙතන negative වෙන්න බෑනේ. හරිද? ඒකත් positive වෙන්න ඕනේ. එතකොට ඒකට අපිට ලේසියෙන් මේක හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන negative නම් this electrode is also negative electrode right එතකොට එකක් හරි ඔන්න positive negative එක අපි හොයාගත්තා ඒ වගේම තමයි දැන් මම මෙතෙන්ට දානවා මේකෙදි මම ගන්නවා example එක විදිහට solution එක විදිහට fused sodium chloride right fused sodium chloride කියන එක ඔයාලා අහලා ඇති සමහරු නම් අහලා නැතුවත් ඇති fused sodium chloride එක මම මෙතෙන්ට ගත්තේ මේක ඔයාලට එතකොට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් fused එකේදී ළමයි sodium chloride විතරයි තියෙන්නේ මේ sodium chloride liquid fused mean sodium chloride liquid එතකොට වෙන කිසිම ion එකක් නැහැ H+ ion OH- SO4 මුකුත්ම නැහැ sodium chloride solution එක දාලා තමයි අපි මෙතනදී කරන්නේ fused sodium chloride කියලා තිබුණොත් only sodium chloride but aqueous sodium chloride තිබ්බොත් ions තියෙනවා හරි H+ SO4 ඒ දාන solution mix කරලා දාන solution එකේ ඒ විදිහට තියෙනවා එතකොට අපි මෙතනදී ගන්න fused sodium chloride right හරි දැන් මට කියන්න මේ fused sodium chloride දැම්මහම මෙතනදී ions වලට මේක කැඩෙනවනේ ඒක ඔයාලා දන්නවා sodium chloride එක ඒක මම දැන් ලියන්න දෙයක් නැහැ මේ විදිහට ions වලට කැඩෙනවනේ Na+ chloride එතකොට මෙතන මේ solution එකේ ওই දෙකම තියෙනවා හරි Na+ chloride ඔන්න විදියට හැමදාම ඔය ions ඔහම විදියට කැඩලා තමයි තියෙන්නේ. හරි right. දැන් මට කියන්න මෙන්න මේ sodium ion එක attract වෙන්නේ මේ පැත්තටද? positive electrode එකටද negative electrode එකටද? positive ion sodium ion is the positive ion. So this ion attract towards negative electrode right chloride ions attract towards positive electrode හරි ඒකත් තේරුණා ඒ ටික ප්‍රශ්නයක් නැහැ හරිද ඊගාවට බලන්න වැඩේ ඊගාවට තියෙනවා positive ions moving towards the negative electrode නේ එක දාන්නවා හරිද positive ions move towards negative electrode මෙන්න මෙතෙන්ට මෙයා ගිහිල්ලා මොකද කරන්නේ electron receive කරගන්නවා හරිද electron receive කරගන්නවා ඒ කියන්නේ දැන් මෙන්න මේ පැත්තෙන් මොනවා හරි electrons ටිකක් මේ පැත්තට එනවා ඇති හරිද ඒකයි කියන්නේ අපි බලමු ඉස්සරහට දැන් ඔයාලට තව මම එක්සැම්පල් දෙක තුනක් කරනවා එතකොට ඔක තේරෙයි මෙතනින් එන මෙතනින් ඉලෙක්ට්‍රෝන්ස් එනවා කියලා කියන්නකො මෙතනින් එන ඉලෙක්ට්‍රෝන්ස් මේ සෝඩියම් අයන් එක අරගෙන මොකද කරන්නේ සෝඩියම් අයන් එක ඒ ඉලෙක්ට්‍රෝන්ස් අරගෙන සෝඩියම් විදිහට කන්වර්ට් වෙනවා එතකොට අන්න ඒක එතකොට මෙතනින් ඉලෙක්ට්‍රෝන්ස් ගන්නවා right electron ගන්නවා receive electrons
එතකොට ඒක එකක්. ඒ වගේම තමයි මෙතනදී මෙන්න මෙහෙම එකක් කියන්න ඕන. මෙතනදිත් ඇක්ටිවිටි සීරීස් එකට අපි සම්බන්ධයක් තියෙනවා. මොකද්ද හේතුව? දැන් හිතන්න මෙතන na+ නේ තියෙන්නේ. ඔයා නිකමට හිතන්න මේකේ නැහැ මේක H+ තියෙනවා කියලා මේකේ. ඒ කියන්නේ මේක අපි හිතමු සෝඩියම් ක්ලෝරයිඩ් aqueous solution කියලා. aqueous solution දැම්මොත් water වලනේ dissolve වෙන්නේ. එතකොට මෙතන H+ අනිවාර්යෙන් තියෙනවා. හරිද? අන්න ඒ වගේ එකකදී දැන් ඔයාට ඒ වගේ එකක් නම් මොකද වෙන්නේ? මේ H+ එකත් මෙතෙන්ට එනවා. සෝඩියම් ප්ලස් එකත් එනවා. Na+ එකත් එනවා. එතකොට අයන්ස් දෙකයි. එතකොට මේ අයන්ස් දෙකෙන් මොන අයන් එකද ඉලෙක්ට්‍රෝන මුලින්ම ගන්න? ඉලෙක්ට්‍රෝන මෙතනින් අරගන්නේ. හරි, දැන් මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන එකක් එනවා කියලා හිතන්න. මේ විදිහට ඉලෙක්ට්‍රෝන එකක් එනවා. මේ ඉලෙක්ට්‍රෝන එන්නේ මේ අපි දන්නවා දැන් මෙතනදී ඉලෙක්ට්‍රෝන අනිවාර්යෙන් එන්නේ මේ පැත්තට, නෙගටිව් පැත්තට. පොසිටිව් ඉඳන් නෙගටිව් නෙන්නේ. එතකොට ඔන්න නෙගටිව් පැත්තට තමයි එන්නේ. එහෙනම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. කොහොමත් ඉලෙක්ට්‍රෝන එන්නේ මේ පැත්තට. හරි, ඉලෙක්ට්‍රෝන එකක් ඔන්න එනවා. හරි. දැන් ওই දෙකෙන් Na+ එකෙනුයි H+ එකෙනුයි කවුද මුලින්ම ඉලෙක්ට්‍රෝන ගන්නෙ? අන්න එතන පොඩි ප්‍රශ්නයක් එනවා. හරි, ඒකට තමයි අපි රියැක්ටිවිටි සීරීස් එක ආයේ යූස් කරන්නේ. එතකොට රියැක්ටිවිටි සීරීස් එකට අනුව සෝඩියම් එකද උඩින් තියෙන්නේ හයිඩ්‍රජන් එකද? අන්න ඒක අපිට බලන්න ඕනේ. මෙතනදී එතකොට සෝඩියම් එක තියෙන්නේ හයිඩ්‍රජන් වලට වැඩිය උඩින්. හරිද? එතකොට මෙන්න මේ පැත්තේදී නෙගටිව් ටර්මිනල් එකේදී මේ ඉලෙක්ට්‍රෝන ගන්න. ඉලෙක්ට්‍රෝන ළඟට මේ ඉලෙක්ට්‍රෝඩ් එකට ළඟට එනවනේ Na+ H+. මේ දෙකෙන් මේ ඉලෙක්ට්‍රෝන ගන්න ළමයි මෙන්න මේ යට තියෙන එක්කෙනා. හරිද? යට තියෙන එක්කෙනා තමයි රිඩක්ෂන් එක කරන්නේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන්ස් ටික අරගෙන. හරිද? එතකොට මෙතනදී දැන් හිතන්න හයිඩ්‍රජන් තිබුණොත් වෙන්නේ මේ හයිඩ්‍රජන් තමයි ඉලෙක්ට්‍රෝන ගන්න, සෝඩියම් නෙමෙයි. එතකොට H+ එක තමයි ඉලෙක්ට්‍රෝන අරගෙන H2 ගෑස් එක බවට කන්වර්ට් වෙන්නේ. හැබැයි මෙතනදී H+ එකක් නැහැනේ. මං කියවනේ සෝඩියම් විතරයි මේකේ තියෙන්නේ. only sodium ion. ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සෝඩියම් එක මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන එක අරගෙන සෝඩියම් වෙනවා, කන්වර්ට් වෙනවා. ඒක අපි බලමු රියැක්ෂන්ස් ලියද්දී. ඊගාවට එතකොට ඒක ඔයාලා දන්නවා. දැන් මේක මම පැහැදිලි කරා වුණා. එතකොට මේ රිඩක්ෂන් එකක් තමයි මෙතනදී වෙන්නේ. මේ නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක ළඟදී වෙන්නේ රිඩක්ෂන් එකක්. හරිද? රිඩක්ෂන් එකක්. ඔන්න රිඩක්ෂන් එකක් තමයි වෙන්නේ. හරිද? එතකොට මේ ඉලෙක්ට්‍රෝන්ස් රිසීව් එකක් වෙන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝන රිසීව් ගන්නවා. අරගන්න එකක් වෙන්නේ. ඒක රිඩක්ෂන් එක. එතකොට ළමයි මෙන්න මේ රිඩක්ෂන් එකක් වෙනවා නම්, හරිද? රිඩක්ෂන් එකක් වෙනවා නම් ඒ වගේම තමයි මේක නෙගටිව් ටර්මිනල් එකක් නම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ් එකට අපි කියනවා කැතෝඩ් කියලා. කැතෝඩ් කියලා. හරිද? ඔයාලට ඔය කැතෝඩ් ඇනෝඩ් නම් මෙහෙම ලේසියෙම නම් කරන්න පුළුවන්. ඔතන දැක්ක ගමන්ම මුලින්ම ඔයාලට පුළුවන් මෙතන නෙගටිව්ද පොසිටිව්ද ඉලෙක්ට්‍රෝඩ් දෙක නම් කරන්න. හරිද? මෙතන ටර්මිනල් එක නෙගටිව් නම් මෙතන නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක. ඉතින් නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එක නෙගටිව් ටර්මිනල් එක තමයි කැතෝඩ් එක වෙන්නේ. හරිද? එන්න එහෙම ලේසියෙන්ම ඔයාලට මේක නම් කරගන්න පුළුවන්. ලොකු දෙයක් නැහැ එතන. රයිට්. ඊගාව තමයි අපි දැන් පොසිටිව් අයන්ස් ටික බලුවානේ. ඊගාව නෙගටිව් අයන්ස් පැත්තට යමුකෝ. නෙගටිව් අයන්ස් වල තියෙන ක්ලෝරයිඩ් අයන්. ක්ලෝරයිඩ් අයන් තියෙන්නේ. ක්ලෝරයිඩ් අයන් මොකද කරන්නේ? මේ පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් පැත්තට යනවා. පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක මේ ළඟට ගිහිල්ලා මොකද කරන්නේ? මෙන්න මේවා ඔක්සිඩේෂන් වෙනවා. ඔක්සිඩයිස්ඩ් වෙනවා. ඔක්සිඩයිස්ඩ් වෙනවා කියන්නේ මොකද කරන්නේ? මේ ක්ලෝරයිඩ් අයන් එක මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන රිලීස් කරනවා. එයා ඕගාලා රිලීස් කරන්න පටන් ගන්නවා. මෙතෙන්ට ගිහිල්ලා ඉලෙක්ට්‍රෝන්ස්. හරිද? මෙන්න මේකට ඉලෙක්ට්‍රෝන්ස් දෙනවා. දැන් ඒ දෙන ඉලෙක්ට්‍රෝන්ස් තමයි මෙතෙන්ට ආවේ. මම ඒකයි ඒක ඒවල කිව්වේ කොහොමත් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට එන්නේ. ඒ හින්දා තමයි පොසිටිව් ටර්මිනල් නෙගටිව් කරන්ට් එකක් යන්නේ කියලා. හරිද? මෙතෙන්ට මේ එයා මොකද කරන්නේ? මෙතනින් ක්ලෝරයිඩ් අයන් මොකද කරන්නේ? ආ දෙනවා ක්ලෝරයිඩ් අයන්ස් ඉලෙක්ට්‍රෝන රිලීස් කරනවා. ක්ලෝරින් ගෑස් එක වෙනවා. ඒතකොට ඉලෙක්ට්‍රෝන දෙකක් මෙයා රිලීස් කරනවා. රයිට්? ඉලෙක්ට්‍රෝන දෙකක් මේ විදිහට රිලීස් කරනවා. හරි, ඒ රිලීස් කරන ඉලෙක්ට්‍රෝන්ස් තමයි මේ විදිහට මෙතනින් මෙහෙම යන්න පටන් ගන්න.
හරි ඔන්න ඉලෙක්ට්‍රෝන යනවා අන්න යන ඉලෙක්ට්‍රෝන්ස් මොකද කරන්නේ මේ සෝඩියම් ගන්නවා සෝඩියම් අරගෙන මොකද කරන්නේ ඒ රියැක්ෂන් එකත් මම ලියන්නම් මෙතනදි වෙන්නේ සෝඩියම් ලික්විඩ් එකනේ තියෙන්නේ මෙතන රයිට් මේ ඉලෙක්ට්‍රෝන එකක් ගන්නවා අරගෙන සෝඩියම් ලික්විඩ් වෙනවා ඕන්න රියැක්ෂන් එක හරි එක ඉලෙක්ට්‍රෝන එක එන්නේ නැත්නම් අයන් එකක් තියෙන හින්දා අපි එක ඉලෙක්ට්‍රෝන එකක් දාමු රයිට් එතකොට මෙන්න මෙතනදී වෙන රියැක්ෂන්ස් දෙක හරි එතකොට ඔයාලට ඒක තේරෙනවා ඊගාවට අපිට පුළුවන් දැන් මෙතන පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් කියන්නේ ඇනෝඩ් එක රයිට් ඇනෝඩ් එක තමයි පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් එක ඒක අපි නම් කරගමු ඔන්න ඇනෝඩ් එක ඒ වගේම තමයි ඇනෝඩ් එකේදී වෙන්නේ ඔක්සිඩේෂන් එකක් oxidation occurs at the anode right ඔන්න මම දැන් සම්පූර්ණ විස්තරය කිව්වා පිළිවෙලට ඔයාලට මේක හොයාගන්න පුළුවන් විදිහට කොහොමද අපි හොයාගන්නේ මම ආයෙ පොඩ්ඩක් රිවිව් එකක් දෙන්නම් ටර්මිනල් එක කනෙක්ට් වෙනවා පොසිටිව් මේක පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් නෙගටිව් එක නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් නම් කැතෝඩ් පොසිටිව් ඉලෙක්ට්‍රෝඩ් නම් ඇනෝඩ් cathodic reaction anodic reaction එතකොට cathode එකේදී reduction එක වෙනවා anode එකේදී oxidation එක වෙනවා reduction කියන්නේ මේ විදිහට මෙන්න මේක බලන්න ඉලෙක්ට්‍රෝන මොකද කරන්නේ ගන්නවානේ receive කරගන්නවා හරි receive කරගෙන ඒක හදනවා oxidation එකේදී මොකද කරන්නේ ions මේ electrons release කරලා යදාලා reaction එක මෙතන වෙන්නනවා හරි එතකොට ඔන්න ඕක තමයි අපි මෙතනදී මම වාට highlight කරලා පෙන්නන. ඒතර electrons මේ පැත්තට යනවා කියන්නේ current එකක් යනවා මේ positive terminal to negative නේ current එක යනවනේ current එක මේ පැත්තට යන්නේ. හරි electrons මේ පැත්තට යනවා කියන්නේ. එතකොට ඒක note කරගන්න මේ part එකත්. හරි මෙතනදී මම example තව දෙකක් අරන් ඔයාලට මේක පැහැදිලි කරන්නම් තව දුරටත්. හරිද දැන් වැඩේ ක්ලික් වුණ ළමයි මේ දෙක ඉක්මනට ඇඳගෙන මම කරන්න යන වැඩේ මට කලින් කරන්න. හරිද මම කරන්න යන්නේ මොකද්ද? cathode anode එක හොයනවා. positive electrode negative electrode එක. ඒතකොට cathodic reaction එක anodic reaction එක overall reaction මේ ඔක්කොම ටික හොයන්න තියෙනවා. හරිද? දැන් පුළුවන් ළමයෙක් ඉන්නවා නම් වීඩියෝ එක pause කරලා බලන්න. මම මේක කියාගෙන යන්නම් දැන්. එතකොට අපි මුලින්ම තියෙන්නේ අපිට sodium chloride මෙතන sodium chloride එක fused sodium chloride නෙමෙයි ළමයි fused එක තමයි අපි කලින් ගත්තේ මෙතනදී අපි ගන්නෙ aqueous solution කියන්නේ මෙතන ඇත්තටම මේ මොනවද තියෙන්නේ ඒ කියන්නේ H2O water එක mix කරලා තමයි තියෙන්නේ sodium chloride. එතකොට අපි මෙතන තියෙන ion ටික මුලින්ම බලමු. මෙතන Na+ තියෙනවා, chloride ion තියෙනවා, water තියෙනවනේ මේකේ. මේකේ water තියෙනවනේ. එතකොට water මෙන්න මෙහෙමනේ ඔක ඇත්තටම වෙන්නේ. හරිද? එතකොට water තියෙනවා කියන්නේ උතන අනිවාර්යෙන් water dissociate වෙද්දී H+OH- ion තියෙනවා. මේක ගොඩක් small amount තමයි තියෙන්නේ. මේ දෙක mainly තියෙනවා. හරිද? ඒ වගේම තමයි අපි මෙතන දැන් මාක් කරගන්න ඕනේ මොකද්ද මුලින්ම අපි cathode anode නම් කරගමු. This is the negative terminal called this is the negative electrode. Negative electrode is the cathode. එතකොට මේක cathode එකේදී තමයි මොකද්ද වෙන්නේ reduction එක. reduction එකක් වෙන්නේ cathode එකේදී. හරිද? ඒ වගේම තමයි මම අපි මේකත් බලමු. This is the positive electrode, positive terminal, positive electrode is the anode එකේ වෙන්නේ oxidation එකක්. ඒ කියන්නේ electron release කරන දෙයක් තමයි වෙන්නේ. මේකෙදි වෙන්නේ electrons ගන්නවා. receive කරන එකක් වෙන්නේ. හරිද? අපි බලමු එහෙම වෙනවද කියලා. දැන් බලන්න මෙතනින් මට කියන්න ඊට පස්සේ අපි මෙතන බලන්න ඕනේ මේ ions attract වෙන්නේ මොනවටද H+ sodium plus those ions attract towards the negative electrode right
OH minus and chloride ions are attracted towards the positive electrode. Right. එතකොට මොකද කරන්නේ මෙතන දැන් පොඩි සිද්ධියක් තියෙනවා. දැන් අපි දන්නේ හරියට කවුද දැන් මෙයා ඇත්තටම මේ ඔක්සිඩයිස්ඩ් වෙන්නේ කවුද? රිඩියුස්ඩ් වෙන්නේ කවුද? මොකද අයන්ස් දෙකක් දැන් තියෙනවා. හරිද? අයන්ස් දෙක තියෙනවා දෙපැත්තෙම. යන්න මේ වැඩේට අපිට එතකොට මොකද්ද ඕන කරන්නේ? මෙන්න මේක. අපේ පුරුදු ඇක්ටිවිටි සීරීස් එක. හරි අපි මුලින්ම පිළිවෙලකට යමු. මම මුලින්ම කැතෝඩ් පැත්තට යනවා. හරිද? කැතෝඩික් රියැක්ෂන්. අපි ඇනෝඩ් එක පස්සේ ගමුනේ. මෙතන කැතෝඩ් එක බලමුකෝ. at the cathode එකේදී at the cathode කියන්නේ negative terminal එක, right? negative electrode එක. at the cathode negative electrode. එහෙම කිව්වම ඇතිනේ නේද? cathode එක කියන්නේ negative electrode එක. ඒකෙදි මොකද්ද වෙන්නේ? මෙතන දැන් තියෙනවා හයිඩ්‍රජනුයි සෝඩියමුයි දෙකම තියෙනවා. හයිඩ්‍රජනුයි සෝඩියමුයි දෙකම තියෙනවා. හරිද? දැන් අපිට ප්‍රශ්නයක් එනවා ආයෙත් මොකද්ද? හයිඩ්‍රජන් සෝඩියම් මම මේක ටිකක් පැහැදිලි කරා කලින් එකේ. හයිඩ්‍රජන් සෝඩියම් දෙක පහළ තියෙන්නේ. මේ දෙකම තියෙනවා. එතකොට මොකද්ද ඉලෙක්ට්‍රෝන්ස් ගන්නෙ? අපි කිව්වේ කොහොමද අපි කතා වුනේ? මෙන්න මේ පහළින්ම තියෙන එක්කෙනා තමයි රෙඩියුස්ඩ් වෙන්න බලන්නේ. හරිද? ඔක්සිඩේෂන් වෙද්දී උඩින්ම තියෙන එක්කෙනා රෙඩියුස්ඩ් වෙද්දී යටින්ම තියෙන එක්කෙනා. අන්න එහෙම මතක තියාගන්න. ඒ කියන්නේ මෙතන සෝඩියම් තියෙන්නේ මෙතන. හයිඩ්‍රජන් තියෙන්නේ මෙතන. එතකොට මොකද වෙන්නේ? හයිඩ්‍රජන් ගන්නවා මෙතනින් එන ඉලෙක්ට්‍රෝන්ස් ටික. හරි. මෙතනින් එන ඉලෙක්ට්‍රෝන්ස් ටික මෙතනින් මෙහෙම ඉලෙක්ට්‍රෝන්ස් එනවනම් ඒ ටික කවුද ගන්නෙ? ඒ ටික ගන්නෙ හයිඩ්‍රජන්. සෝඩියම් නෙමෙයි. සෝඩියම් තියෙන්නේ උඩින්. මං කිව්වා රිඩක්ෂන් වෙන්නේ රියැක්ටිවිටි සීරීස් එකේ පහළින් ඉන්න කෙනා. එතකොට මෙතන රියැක්ෂන් එකක් වෙනවා මොකද්ද? H+ electron formed H2 gas. මෙතන බැලන්ස් කරන්න 2 දාන්න. එතකොට හරි. right. ඒ වගේම තමයි මෙතනදී තව පොයින්ට් එකක් කියන්න ඕනේ. ඔබ්සර්වේෂන් එකක් අපිට මෙතනදී පේන්න ගන්නවා. ඇයි මෙන්න හයිඩ්‍රජන් හැදෙනවා කියන්නේ මොකද්ද වෙන්නේ? මෙතන එයා gas bubbles liberate වෙන්න පටන් ගන්නවා. right? gas bubbles liberated. මෙතනම ලියන්නම් gas bubbles liberated. liberate near the negative electron. ඔම ලියුවම හරි. ඔන්න ඕක එක ඔබ්සර්වේෂන් එකක් වඩ පේන්නේ. හරි. ඒ හයිඩ්‍රජන් ගෑස් එක හින්දා. එතකොට ඒ කතාව හරි. ඊගාට අපි බලමු ඇනෝඩික් රියැක්ෂන් එක. number 2 anodic reaction. නැත්තම් cathode at the anode කියලා දාමු අපි නේ. at the anode. ඇනෝඩ් එක ළඟදී මොකද්ද වෙන්නේ? හරි. ඇනෝඩ් එක ළඟදත් තියෙනවා මොනවද? OH- and chloride ions මේ දෙකම තියෙනවා. හරි. හැබැයි OH- chloride දෙකම තිබ්බට දැන් ඔතන අපිට මේ ඇක්ටිවිටි සීරීස් එකකින් ඕක ගන්න බෑ. එතකොට පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ මේ ඔතනදි වෙන්නේ දැන් chloride OH- ions තියෙනවනේ. හැබැයි මේ දෙකෙන් වැඩිපුර ටෙන්ඩන්සි එකක් තියෙනවා. ටෙන්ඩන්සි එකක් තියෙන්නේ ඔක්සයිඩ් වෙන්න මොකද්ද කියලා මතක තියෙන්න ඕනේ. ටෙන්ඩන්සි එකක්. ඒ කියන්නේ ඇත්තට මෙතනදී ග්‍රේටර් ටෙන්ඩන්සි එකක් තියෙන්නේ ක්ලෝරයිඩ් අයන් වල ඔක්සයිඩ් වෙන්න. ඔක්සිඩයිස් වෙන්න වැඩිපුරම ටෙන්ඩන්සි එකක් තියෙන්නේ ක්ලෝරයිඩ් වල. ඒ හින්දා මෙතනදී ක්ලෝරයිඩ් තමයි ඉලෙක්ට්‍රෝන රිලීස් කරන්නේ. හරිද? මෙතනදී ක්ලෝරයිඩ් තමයි ඉලෙක්ට්‍රෝන රිලීස් කරන්නේ OH- නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඒක ටිකක් මතක තියාගන්න ඕනේ පොයින්ට් එකක්. හරි? ඒක පටලව ගන්න එපා. එතකොට අපි ඒකත් ලියමු. මෙතන ක්ලෝරයිඩ් නේ. ක්ලෝරයිඩ් ඉලෙක්ට්‍රෝන රිලීස් කරන එක නෙවෙයි, රිලීස් කරලා ක්ලෝරයිඩ් ගෑස් එක හදනවා. රයිට්? ඔන්න ඕක. රයිට්? මෙන්න මේක තමයි එතකොට මෙතන තියෙන රියැක්ෂන් එක. හරි. ඊගාට ඔයාගෙන් අහුවොත් ඕවර්ऑල් රියැක්ෂන් එක. ඕවර්ऑල් රියැක්ෂන් නම් ඉතින් මේ දෙක ලියාගත්තා කියන්නේ ආය
ඔයාලට ලියා ගන්න පුළුවන් තනියම overall reaction එක කරන්න තියෙන ඉතින් මේ දෙක එකතු කරන්න 1 and 2 මේ දෙක එකතු කරලා ලියන්න තියෙන H+ මම මෙතන ඉලෙක්ට්‍රෝන දෙක මෙහෙම කපනවා එකපාරම දැන් කලින් මම ඔක කරානේ කලින් වීඩියෝ එකෙත් එතකොට 2 මෙතන તો ගෑස්ම දෙකක් එන්නේ නේද ඔය ගෑස්ම දෙකක් එතකොට ක්ලෝරයිඩ් ගෑස් මේ පැත්තෙන් යනවා කවුද හයිඩ්‍රජන් ගෑස් මේ පැත්තෙන් යනවා ක්ලෝරීන් ගෑස් හරි ඔන්න ගෑස් දෙක රිලීස් වෙනවා අන්තිමට මොකද්ද වෙන්නේ සෝඩියම් එකයි OH එකයි මේකේ ඉතුරු වෙනවා මේ ඔන්න දැන් ඉන්ඩස්ට්‍රිය පැත්තට යන්න පුළුවන් ඒ කියන්නේ දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා කියලා එකක් කරනවා ඉන්ඩස්ට්‍රීස් වල එතකොට මෙන්න මේ වැඩෙන් මොකද්ද කරන්න පුළුවන් අපිට මේ තියෙන ඇතුළේ ඉතුරු වෙන සෝඩියම් OH ions Na+ ion react කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදා ගන්න පුළුවන් right ඒ කියන්නේ මම මෙතන මේක ලියන්නම් මෙන්න මේ විදිහට Na+ OH- react කරවලා මොකද්ද කරන්න පුළුවන් NaOH sodium hydroxide product කරන්න පුළුවන් අපිට හරිද අන්න ඒ විදිහට තමයි ඒක කරන්නේ එතකොට මම මෙතෙන්ට අදාළ සම්පූර්ණ විස්තර ටික ඔන්න කිව්වා මේක නෝට් ඩවුන් කරගන්න ඇත්තට මේක මට කලින් කරපු ළමයි ඉන්නවනම් ඇත්තටම හොඳයි හරි ඊගාවට අපි ඉක්මනට යමු මේ දෙවෙනි එකට දෙවෙනි එකේ තියෙන්නේ මොකද්ද කොපර් සල්ෆේට් එකක් නේ කොපර් සල්ෆේට් කියන්නේ මේකත් එක්වස් සොලියුෂන් එකක් ඒ කියන්නේ මේ ඒත් වෝටර් එක මික්ස් කරලා තමයි මෙතනත් තියෙන්නේ right මේකෙදි අපි අයන්ස් ටිකත් බලමු ඊට කලින් අපි මේ කැතෝඩ් ඇනෝඩ් නම් කරගනිමු නේද කැතෝඩ් එක තමයි මේක නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් දැන් මම ඉක්මනට කියන්න යනවා මේක ඔයාලා දන්නවනේ ඉලෙක්ට්‍රෝඩ් ඕනේ sorry නෙගටිව් මේක නෙගටිව් mean කැතෝඩ් එතනදී මොකද්ද වෙන්නේ reduction this is anode positive electrode ඔය මොකක් හරි මේ වගේ එකක් දැක්ක ගමන් ඔය වැඩේ කරගෙන හොලා ඉන්න දැන් දැකපු ගමන් කරන්න කියන්න පුළුවන් ඇනෝඩ් එකේ තමයි ඔක්සිඩේෂන් වෙන්නේ ඔක්සිඩයිස් වෙන්නේ ඔක්සිඩේෂන් වෙනවා ඒතර කාබන් ඉලෙක්ට්‍රෝඩ් තමයි අපි ඉලෙක්ට්‍රෝඩ් විදියට ගන්න කාබන් ඉලෙක්ට්‍රෝඩ් ගන්න ළමයි අතන කාබන් ඉලෙක්ට්‍රෝඩ් රියැක්ට් කරන්න නැහැ නැත්තම් දැන් මේ කාබන් නැතුව මෙතන ඉලෙක්ට්‍රෝඩ් දෙකක් රියැක්ට් කරන දෙකක් ගත්තොත් තව කේස් එකක් වෙනවා මේ අයන්ස් වලට අමතරව ඒවත් රියැක්ට් වෙන්න ගන්නවා දැන් අපි කලින් අර සිංක් වලදී එහෙම සිංක් එක රියැක්ට් වුණානේ අන්න ඒ විදිහට හරි කාබන් එක හින්දා ප්‍රශ්නයක් නැහැ කාබන් එක ගන්න පුළුවන් ඊගාට අපි බලමු මෙතන තියෙන අයන්ස් මොනවද කොපර් සල්ෆේට් සොලියුෂන් කියන්නේ මෙතන කොපර් සල්ෆේට් එක වෝටර් මික්ස් කරලා තියෙනවා එතකොට අර මේ කලින් වගේම H2 කොපර් සල්ෆේට් තමයි තියෙන්නේ එතකොට H+ අයන් එක OH- අයන් එක තියෙනවා අනිවාර්යෙන් small amount තමයි තියෙන්නේ අනිවාර්යෙන් මෙන්න මේ දෙක තියෙනවා Cu2 plus SO4 2 minus ඔන්න ඔය දෙක තියෙනවා හරි එතකොට අයන්ස් හතරක් තියෙනවා මෙතනදිත් right අපි කලින් වගේම මම මෙතනදී කලින් වගේම අපි බලමු මොකද්ද වෙන්නේ කියලා පිළිවෙලට රියැක්ෂන් ටික ලියලා කැතෝඩ් පැත්තට යමුකෝ මම ඇනෝඩ් පැත්ත ගන්නද කලින් ඇනෝඩ් පැත්ත ගත්තොත් අරන් බලමුකෝ හරි ඇනෝඩ් පැත්තට යමුකෝ අපි මුලින් at the anode එතකොට පිළිවෙලටම ඔයාලට මේක තේරෙන්නේ ඇනෝඩ් හරි ඇනෝඩ් එකේදී මොකක්ද උනේ ඔක්සිඩේෂන් එකක් උනේ ඇනෝඩ් එකේදී ඔක්සිඩේෂන් එකක් උනේ ඊට කලින් අපි මෙතන දාගන්න ඕනේ මේ OH- ions දැන් minus ions යන්නේ මෙන්න මේ පැත්තට මේ SO4 2- මේකට Cu2 plus H+ යන්නේ නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එකට ඒ කියන්නේ කැතෝඩ් එකට ওই දෙක මතක තියාගන්න. එතකොට ඇනෝඩ් එකේදී මෙන්න මෙහෙම වැඩක් වෙනවා ආයෙත්. ඔයාලට හොයන්න වෙනවා. ඇනෝඩ් එකට යන්නේ ඇනෝඩ් කියන්නේ පොසිටිව් එකටනේ. පොසිටිව් එකට OH- SO4 2- දෙක තමයි යන්නේ. හරිද? ඔන්න ඔය දෙකෙන් දැන් මොකද්ද?
ඔක්සිඩයිස් වෙන්නේ කියලා හොයා ගන්න ඕනේ. ඒකත් නෑනේ මේකේ ඇක්ටිවිටි සීරීස් එකේ. හරිද? එතනත් ඉතින් අපිට මතක තියෙන්න ඕනේ. SO4 2- ද OH- ද. ඇත්තට මෙතන greater tendency එකක් තියෙන oxidized වෙන්න OH- අයන් වලට SO4 2- වලට වැඩි. අන්න ඒක එතකොට point එකක් මතක තියාගන්න. right? SO4 2- වලට වැඩිය OH- වල tendency එක වැඩි. ඒ හින්දා ඒක තමයි මෙතන oxidized වෙන්නේ. oxidized වෙනවා කියන්නේ electron release කරන්නේ OH- අයන් එක. එතකොට දැන් මෙතනත් ඒක මතක තියාගන්න වෙනවා. මෙතනත් මතක තියාගන්න වෙනවා. ඒ සමහර පොයින්ට් තියෙනවා මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද ওই දෙකට අමතරව එහෙම දෙයක් අහන්නේ නැහැ. ওই දෙක වල මතකයි නම් ඕකෙන් ප්‍රශ්නයක් අහුවොත් ලියා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ තියෙන රියැක්ෂන් එක. මෙන්න මේ රියැක්ෂන් එක පොඩ්ඩක් මතක තියාගන්නත් වෙනවා. මේක ටිකක් වෙනස් කලින්ට වැඩිය. හරිද? අලුත් රියැක්ෂන් එකක්. මොකද OH- අරන් අපි එකක්වත් ලිව්වේ නැහැ. හරිද? අපි මෙතනදී OH- අයන දැන් මෙතනදී ඔක්සිඩයිස්ඩ් වෙන්නේ. ඔන්න OH- අයන තමයි ඔක්සිඩයිස්ඩ් වෙන්නේ. OH- අයන ඔක්සිඩයිස්ඩ් වෙනවා කියන්නේ අනිවාර්යෙන් ඔතන ඔක්සිජන් හැදෙන්න ඕනේ මේ. O තියෙනවනේ. ඔක්සිජන් හැදෙනවා. ඔක්සිජන් ගෑස් එක එක්කම හරි H2O එනවා මෙතෙන්ට එක්කම ඉලෙක්ට්‍රෝන රිලීස් කරනවා. හරි. දැන් අපි උතන බැලන්ස් කරමුකෝ. බැලන්ස් කරද්දි කෙලින්ම මෙතන එක O1යි මෙතන 2යි O3ක් තියෙනවා. ඔය විදිහට තියාගෙන අපිට බෑ. අපි මෙතෙන්ට එකපාර 4ක් දැම්මොත් හයිඩ්‍රජන් 4ක් වෙලා මෙතන හයිඩ්‍රජන් එතකොට මෙතන 4ක් වෙනවා. සෝරි 2ක් වෙනවා. මේතෙන්ටත් අපි ඉස්සරහට 2ක් දැම්මහම හයිඩ්‍රජන් 4යි. එතකොට ඔක්සිජන් උත් 2යි මේ 2යි 4යි. ඒක හරිය. එතකොට අයන්ස් 4ක් එනවා මේ පැත්තට. ඒ හින්දා අපි 4 ඉලෙක්ට්‍රෝන කියලා දාමු. ඔන්න ওই රියැක්ෂන් එක පොඩ්ඩක් එතකොට මතක තියාගන්න. ටිකක් ඒක වෙනස් මේට වැඩිය. හරි අමාරුවක් නැහැ. මේක අපිට ලියුණේම නැහැ කලින් ඒකයි. එතකොට ඉලෙක්ට්‍රෝන 4ක් මොකද මෙයා කරන්නේ මෙතනින් රිලීස් කරනවා. 4 ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ විදිහට මේ OH- ඉලෙක්ට්‍රෝන 4ක් මෙහෙම දෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන්ස් මොකද වෙන්නේ මේ විදිහට ඇනෝඩ් එකේ ඉඳලා කැතෝඩ් එකට එනවා. ඔන්නෝම කැතෝඩ් එකට එනවා. right? කැතෝඩ් එකට ආවා. හරි. ඊගාවට අපි බලමු. එතකොට ඔන්න කැතෝඩික් ඇනෝඩ් රියැක්ෂන් එක ඕක. ඊගාවට අපි බලමු මේ කැතෝඩ් එකේදී. number 2 at the cathode. right. කැතෝඩ් එකට එනවා ළමයි CO2+ එකයි H+ එකයි. හරිද? ඒකෙදි කවුද මුලින්ම reduced වෙන්නේ? reduced වෙන්නේ මං කිව්වා යට ඉන්න එක්කෙනා. කවුද ඉන්න දෙන්න? Cu2+ and H+. හරි. ඔය දෙන්නේ Cu2+ තමයි reduced වෙන්නේ. එතකොට මුලින්ම මේ ඉලෙක්ට්‍රෝන්ස් ගන්න Cu2+ එක්කෙනා. හරි. එතකොට අපිට Cu2+ දාලා මෙතන රියැක්ෂන් එක ලියන්න තියෙන්නේ. ඒක තමයි කැතෝඩික් රියැක්ෂන් එක නැත්තම් කැතෝඩ් එකේදී වෙන නැත්තම් නෙගටිව් ඉලෙක්ට්‍රෝඩ් එකේදී වෙන රියැක්ෂන් එක. හරිද? එතනදී වෙන්නේ එතකොට Cu2+ ඉලෙක්ට්‍රෝන්ස් අරගෙන කොපර් හදනවා. එතකොට 2+ කියන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවානේ. සෝරි අයන්ස් දෙකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් අපි දාමු මෙතෙන්ට. එතකොට මේක හරි. දැන් ඔන්න කැතෝඩ් එකෙත් අපි රියැක්ෂන් එක ලිව්වා. හරි. තාම මෙතනදී මට තව පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ කොපර් සල්ෆේට් කියන සොලියුෂන් එක මොන පාටද? මේ සොලියුෂන් එක ඇත්තටම බ්ලූ කලර් එකක් තමයි ගන්න. ඒ කියන්නේ මේ අපි මේ වැඩේ කරන්න කලින් මේ සොලියුෂන් එක කොපර් සල්ෆේට් සොලියුෂන් එක බ්ලූ කලර් ගන්නේ. right? හැබැයි ඕක මෙහෙම රියැක්ට් වෙන්න ගත්තාම ටික වෙලාවකට පස්සේ ඔය බ්ලූ කලර් එක අඩු වෙයිද වැඩි වෙයිද? නැත්තම් ඒ ගානම තියෙයිද? ඔන්න ඕවා එක්සෑම් එකට අහන පොයින්ට්ස්. අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මෙතන වලට පේනවා මේ කොපර් අයන් එක එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. කොපර් අයන් එක අඩු වෙනවා. අඩු වෙන්න මොකද වෙන්නේ? මේකේ බ්ලූ කලර් එකත් අඩු වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට කලර් එක අඩු වෙනවා.
එක ඔබ්සර්වේෂන් එකක් අපිට මෙතනදී පේන. Intensity of blue color is decreased, right? ඒක හොඳට මතක තියාගන්න. ඊගාට මෙතන overall reaction එකත් ලියන්න තියෙනවා. මම මෙතන overall එක මෙතන ලියන්න. ඒක ඔයාලා දන්නවනේ දැන් නේද? OH Cu2 plus OH minus H2O එතන ලියන්න ඇත්තටම ඉඩ මදි. එතන ලියන්නම් මම OH minus මෙතන අපිට මේක මේ ඩබල් කරගන්න නම් මොකද මේ දෙකෙන් ගුණ කරගන්න නම් මෙතන ඉලෙක්ට්‍රෝන 4 කරගන්න. රයිට් එහෙම වුණොත් තමයි මේකට මේක කපන්න පුළුවන්. එතකොට මෙතන කොපර් දෙකක් එනවා. මේක ඇත්තටම ඔයාලගේ ගයිඩ් එකේ නෑ හින්දා බය වෙන්න එපා. මේකේ ඕවරෝල් රියැක්ෂන් ලියන්න අහන්න නැහැ. මෙතන ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවනේ. ඒකින්ද අපිට මෙතනත් 4 කරගන්න ඕනේ. 4 කරගත්තට පස්සේ තමයි කට් වෙන්නේ. හරිද? ඒ කියන්නේ එතකොට මෙතන ප්‍රශ්නයක් නෑ. 4H minus oxygen 2H2O මෙතන copper 2 right ඔන්න ඔහොම තමයි වෙන්නේ වැඩි. right මේක එතකොට overall reaction එක. හරි ඔන්න ඔතනින් මම දැන් example දෙකක් අරන් සම්පූර්ණම විස්තරය මෙතන කිව්වා electrolysis එකේ. දැන් සෑහෙන දුරට අපිට දෙයක් කරගන්න පුළුවන්. හරි මේ වගේ ප්‍රශ්න අහනවා අහලත් තියෙනවා. දැන් බලන්න පාස් පිස ප්‍රශ්නයකුත් බලමු මේ පාර්ට් එකකින් පස්සේ. මේක තමයි මේ ඉලෙක්ට්‍රොලයිසිස් පාර්ට් එකේ අන්තිම කොටස අපේ. එතකොට බලන්න මෙතනදී තියෙන්නේ අර පොඩ්ඩක් ඔයාලට නිකන් මේක පොඩ්ඩක් වෙනස් වගේ තේරෙයි. ඒ ලොකු වෙනසක් නැහැ. මෙතන කරලා තියෙන්නේ මේ ටෙස්ට් ටියුබ් දෙකට කාබන් රොඩ් දෙකට මේ ටෙස්ට් ටියුබ් දෙකක් කනෙක්ට් කරලා පහලින් එක්ස්ටර්නලි කරන්ට් එකක් සප්ලයි කරලා තියෙන්නේ. රයිට් එතකොට මෙතනත් අර බය වෙන්න එපා මෙහෙම එකක් ආවා කියලා අර පුරුදු විදිහටම ඔයා නම් කරගන්න. කැතෝඩ් ඇනෝඩ් එහෙම වෙනසක් වෙන්නේ නැහැ. දැන් මෙතන ඉලෙක්ට්‍රික් සප්ලයි එක යා පහලින් තියෙන්නේ. උඩින් නෑ අර කලින් විදිහට. එතකොට මෙතන ඔයා දන්නවා negative term, this is the negative terminal and this is the negative electrode. This is the positive electrode. Right? Negative electrode mean this is the cathode. This is the cathode. This is the anode. ඔන්න ඔය දෙක ඔයා නම් කරගන්න. හරිද? ඒතර ප්‍රශ්නයක් නැහැ. right එතකොට anode cathode දෙක ඔයා නම් කරගත්තා. ඊගාට අපි මෙතන ඉලෙක්ට්‍රික් සප්ලයි එක මෙතෙන්ට දෙද්දී ඔබ්සර්වේෂන් ටිකක් පේනවා. ඔබ්සර්වේෂන් ටිකක් බලන්න පුළුවන් ටික වෙලාවකට පස්සේ මෙන්න මෙතන ගෑස් එකක් කලෙක්ට් වෙනවා, මෙතන ගෑස් එකක් කලෙක්ට් වෙනවා. අපි බලමු මේ මොනවද කලෙක්ට් වෙන ගෑස් දෙක කියලා. එතකොට ගෑස් දෙකේ මෙතන කලෙක්ට් වෙන වොලියුම් එක වැඩි. හරිද? ඒ කියන්නේ කැතෝඩ් එකේ කලෙක්ට් වෙන ගෑස් වොලියුම් එක වැඩි, මෙතන ඇනෝඩ් එකේදී කලෙක්ට් වෙන ගෑස් වොලියුම් එක අඩුයි. අන්න එහෙම පොඩි රේෂියෝ එකක් තියෙනවා 2:1 වගේ රේෂියෝ එකක් තමයි තියෙන්නේ. ඔයාලා මේ එහෙම ලොකු දෙයක් මේකේදී ඉගෙන ගන්න නැහැ. අපි රියැක්ෂන් ටික බලලා ඒ ටික වලට ඔළුවේ තියනවා නම් ඇති. මේ පාර්ට් එකට. රයිට්? හරි. අපි මුලින්ම බලමු මෙතනදී මේ ඔබ්සර්වේෂන් දෙක මම දැන් කිව්වා. ගෑස් එකක් ලිබරේට් වෙනවා එකක් වැඩියෙන් එකක් අඩුවෙන්. අනිත් එකට වැඩිය. හරි. ඊගොල්ලෝ මෙතන දැන් තියෙන අපි acidulated water කියලා. acidulated water වල මොනවද තියෙන්නේ? acidulated water වල මොනවද තියෙන්නේ? acidulated water වල ඇත්තටම තියෙන්නේ H2SO4 නේ. H2SO4 and H2O මෙන්න මේ දෙක මික්ස් එකක් තමයි acidulated water කියන්නේ. එතකොට H2SO4 H2O මේ දෙකම තියෙනවා. එතකොට මෙතන ions තියෙනවා ළමයි. there are 4 ions, 3 ions, H plus, SO4 2 minus. මේවා dissociate වෙලා එන ions මේ කියන්නේ. මේවා දැන් ආයෙත් මම
පැහැදිලි කරන්න දෙයක් නැහැ නේද? කලින් කිව්වනේ H2SO4 dissociate වුණාම H+ SO4 2- එනවා H2O OH- H+ විදිහට dissociate වෙනවා. අන්නේ අයන්ස් තුන මෙතන තියෙනවා එතකොට. හරි. එතකොට H+ SO4 2- OH- ඔය අයන්ස් ටික තමයි තියෙන්නේ. අපි මුලින්ම බලමු cathodic reaction එක. cathode එකේදී මොකද්ද වෙන්නේ? what happen at the cathode? මෙන්න මේ cathode එකේදී right cathode එකට මොනවද attraction වෙන්නේ? එතකොට මෙතනදී cathode is the negative electrode H+ ions right මේ හරියට H+ ionsම attract වෙනවා. හරි එතනදී H+ ions මොකද කරන්නේ? එතකොට electrons මෙතනින් එන electrons ටික ගන්නවා right මේකට electrons එනවනේ. මේ electrons ටික අරගෙන මොකද කරන්නේ? H+ එක electrons ටික අරගෙන H2 gas එක හදනවා. අර කලින් විදිහමයි ප්‍රශ්නයක් නැහැ. reaction එක වදාන්නවා. මේ විදිහට electron අරන් H2 gas produce කරනවා. හරි ඔන්න cathode එකේදී වෙන්නේ වැඩි cathodic reaction එක. ඒතර reduction occur at the cathode and receiving electron ගන්නවා. ගන්න එක තමයි මෙතනදී කරන්නේ. electron ගන්නවා. මෙතනින් එන electron මේ විදිහට මෙයා ගන්නවා. හරි ඊගාවට අපි ඇනෝඩ් එකට ගියොත් ඇනෝඩ් පැත්තට ගියොත් වෙන්නේ මම මේ හරිය ලියන්න ඇනෝඩ් එකේදී වෙන්නේ ඇනෝඩ් එකට යනවා අයන්ස් දෙකක් OH- අයන් එකක් යනවා SO4 2- අයන් එකක් යනවා right මම කලින් කිව්වා ටෙන්ඩන්සි එක වැඩියෙන්ම තියෙන්නේ OH- වල SO4 2- වලට වැඩිය OH- වල ටෙන්ඩන්සි එක වැඩි oxidized වෙන්න. ඒ හින්දා මොකද වෙන්නේ? OH- එක මෙතන oxidized වෙනවා. අපි මේ reaction එක ලියුවා කලින්. හරි. ඔන්න reaction දෙක ලියුවා. දැන් මට බලන්න ඔයාලා කියන්න මෙතන collect වෙන gas එකයි මෙතන collect වෙන gas එකයි මොනවද? දැන් ඔයාලට කියන්න පුළුවන් මෙතන මොකද්ද collect වෙන්නේ? මෙන්න cathode එකේ මොකද්ද අපි හැදුවේ? hydrogen gas එක. එතකොට H2 gas එක මෙතන collect වෙනවා. මෙන්න මෙතන මොකද්ද collect වෙන්නේ? oxygen gas එක. right. එතකොට ඔන්න gas දෙක ওই විදිහට collect වෙනවා. වැඩිපුර collect වෙනවා H2 වැඩිපුර H2 collect වෙනවා hydrogen gas එක ඊට අඩුවෙන් collect වෙනවා oxygen gas එක 2:1 ratio වගේ තමයි collect වෙන්නේ. ඒක ඉතින් ඇත්තටම වෙන්නේ මේකේ වැඩිපුර collect වෙන වලට මෙතන පේනවා මේ balanced equation එකෙම පොඩ්ඩක් අරන් බලන්න. මෙතන oxygen එකක් යද්දී electron 4ක් මෙයා release කරනවා. හරිද? electron 4ක් release කරනවා. ඒ කියන්නේ මෙතන මෙයා oxygen release කරනවට වැඩිය ප්‍රමාණයක් electron release කරනවා. ඒ හින්දා මොකද වෙන්නේ? මෙතන electron වැඩි ප්‍රමාණයක් යනවා එකපාර hydrogen ඉක්මනට හදලා මොකද වෙන්නේ? වැඩි volume එකක් hydrogen පිරෙනවා. ඒකයි වෙන්නේ. ඒක ලොකුවට ඔයාලගෙන් අහන්න නැහැ. ඒ වගේම තමයි ඔගේ ඔයාලට තව පොඩ්ඩක් අහන්න පොඩි part එකක් තියෙනවා. ඔය මේ whole reaction එක ලියන්න කිව්වොත් සම්පූර්ණ reaction එක ඇත්තටම උතන මොකද්ද වෙන්නේ කියලා ලියන්න කිව්වොත් උතන ලියන්න තියෙනවා වලට මෙන්න මේ H2O හදනවා H2 gas O2 gas ඔන්න ඔච්චරයි right මෙතෙන්ට දෙකක් දාමු මෙතෙන්ට දෙකක් දාමු හරි ඔන්න ඕක තමයි ඔයාලගේ whole reaction එක electrolysis of water වල එහෙම ඇහුවොත් මේක ලියන්න මේ reaction එක right එතකොට acidulated water සම්බන්ධව තියෙන කරුණු ටිකත් මම ඔක්කොම ඔන්න ඔයාලට කිව්වා. දැන් electrolysis වලදී අපිට ඉගෙන ගන්න තියෙන සියලුම part ටික සියලුම කරුණු ටික මම ඔයාලට කියලා තියෙන්නේ. එතකොට මේ ටික note down කරගන්න පිළිවෙලට මගේ කලින් වීඩියෝ එකත් බලන්න මේක බලන්න කලින් වීඩියෝ එක බලලා ඉන්න. ඒක බැලුවොත් තමයි මේක තේරෙන්නේ ගොඩක්. එතකොට මේ වීඩියෝස් දෙක බලලා note එකක් හදාගන්න note අවශ්‍යයි මගෙන් note එක ඉල්ලගන්න. ඉල්ලගෙන බලන්න past papers වලට try කරලා අපි එක past papers question එකක් කරමු. හරි අපි ඉක්මනට බලමු මේ 2020 ආපු ප්‍රශ්නයක් right all level paper එකට ආපු ප්‍රශ්නයක් මේ electrochemistry වලින්.
සමහර ප්‍රශ්න ලිව්වෙත් නැහැ මෙතන. ඒවා මම කියන්නම්. හරි ඔයාලට මේක තනියම try කරන්න ඕන නම් මේ කැල් බලන්න නැතුව ඔයාලා තනියම try කරලා ඊට පස්සේ බලන්න. right මුලින්ම බලන්න there are electrochemical cells U and electrolytic cell. එතකොට මේකේ cell වර්ග දෙකක් තියෙන්නේ. මේ දෙක electrochemical cell නෙමෙයි. මේ හොඳට බලන්න මේක electrochemical cell එකක්, මේක electrolytic cell එකක්. එතකොට මේ part එක electrolysis එක, මේක chemical cell එක. එතකොට part දෙකෙන් තමයි දෙකම combine කරලා තමයි අහලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ මේ දෙකම මුල පිළිවෙලකට ඉගෙන ගන්න ඕන නැත්නම් අමාරුයි මේවට ආන්සර් කරද්දී. right බලන්න මුලින්ම අහන්නේ යාලා මොකද්ද? which cell chemical energy convert to electrical energy. හරි. එහෙම කිව්ව ගමන් ඔයාලගේ ඔළුවට එන්න ඕනේ මොකද්ද? chemical energy එකයි electric energy එකයි දෙකක්ම තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ chemical energy එකකින් electric වැඩක් කරන්නේ. electricity එකක් හදන්නේ මොකේද? අපි ඒක තමයි මුල්ම වීඩියෝ එකේ කතා කරේ. මතක ඇති ඔයාලට මම මුලින්ම පටන් ගන්නෙද්දිම කිව්වා chemical cells වලින් use කරන equipment මොනවද? අන්න. එතකොට ඒක ඇවිල්ලා මොකද්ද? electrochemical cell එක ගැන තමයි මෙතනදී අහන්නේ. එතකොට electrochemical cell එකේ වෙන්නේ chemical energy එකක්. මොකද්ද වෙන්නේ? convert වෙන එක electrical energy එකකට. එතකොට answer is cell U. right එතන මේකට එක ලකුණක් හම්බ වෙනවා ඔයාලට. right එක ලකුණක් හම්බ වෙනවා. ඊගාව එක බලන්න what is the name by which the anode reactions occurring in the two cells are known in common. what is the name by which the anode reactions occurring? anode reaction එක වෙන්නේ කොතනද කියලා තමයි අහන්නේ. anode reaction එක වෙන්නේ මේ ඒකට කියන නම මොකක්ද කියලා. හරිද? anode එකේදී වෙන රියක්ෂන් එකට දෙන නම මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට ඔයාලට ඒක මතකයි අපි කිව්වා දැන් මේ පැත්තේ නම් මෙතන නෙගටිව්, මෙතන පොසිටිව්. right ඉතින් අපි කැතෝඩ් කියලා නම් කරා, මේ පැත්ත ඇනෝඩ් කියලා නම් කරා. මේ පැත්තේ ඉන්නේ රිඩක්ෂන් වෙන එකක්, මේ පැත්තේ ඉන්නේ ඔක්සිඩේෂන් වෙන එකක්. එතකොට මෙන්න මේක තමයි මොකද්ද? ඇනෝඩ්. right මේකෙදි ඇනෝඩ් එක වෙන්නේ මේකනේ. හරි ඇනෝඩ් එකේදී මොකද්ද වෙන්නේ මෙතන? ඔක්සිඩේෂන් එකක් තමයි වෙන්නේ. ඔක්සිඩේෂන් එකක් තමයි වෙන්නේ. right ඒකටත් ලකුණු එකක් තමයි දීලා තියෙන්නේ. ඒ වගේම third one indicate the half reaction occurring at anode in cell W. එතනදී වෙන මේ reaction එක half reaction එක අහන reactions එතකොට අහනවා නේද? හරි. එතකොට වලගෙන් reaction අහලා තියෙනවා මෙතන. cell U එකේදී නේ. cell U එකේදී anode එකේදී වෙන reaction. ඒ කියන්නේ මෙතනදී. මේකනේ මේකේ anode එක. right එතනදී වෙන reaction එක අහනවා sink එකනේ. sink එක අරන් තමයි අපිට ලියන්න තියෙන්නේ. ඒක අපි දන්නවා sink 2 plus මෙතන වෙන්නේ 2 electron දෙනවා. right එතකොට ඔයාලට ලකුණු හම්බ වෙනවා. මෙන්න මේකට ලකුණු 1යි. මෙතෙන්ට මේ පැත්තට ලකුණු 1යි. එතකොට ඔන්න දෙකක් හම්බ වෙනවා. පේනවනේ ලකුණු හම්බ වෙන විදිය. එතකොට මාකින් එකත් එක්කම තමයි හැමතිස්සෙම යන්න ඕන. ඔයාලට ලකුණු දෙන විදිහත් බලාගත්තා. එතකොට number 4 හතරවෙනියට අහලා තියෙන්නේ මෙහෙම එකක්. State the conversion used to identify the anode and cathode in cell W. මෙන්න මේ cell W එකේදී මේ conversion එකක් ලියන්නලු anode එකයි cathode එකයි identify කරගන්න. කොහොමද කරන්නේ? ඒක ඉතින් ලේසි. මෙහෙම අපි ලියමු. The electrode connected to the positive terminal of the external supply is the anode. right ඊගාට ඔයාලා ලියන්න පුළුවන් electrode connected to the negative terminal of the external supply is cathode. ඔන්න ඔය විදිහට ඒක අර අඳුර ගන්න විදිහ වල identify කරන විදිහ තමයි අහලා තියෙන්නේ. ඒතකොට එතනට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊගාව 5th question එක what change color occurs in the electrolytic solution in cell W. මම නෝක එතනදිත් කිව්වා මේක ප්‍රශ්න වලට අහන එකක් කියලා. මෙතන copper sulfate solution එක තියෙන්නේ. copper sulfate solution is the blue color. එතකොට මොකද්ද මේ අහන්නේ? මොකද්ද change එක කියලා. හරි electrolyte solution එකේ change එක මොකද්ද? මෙන්න මෙතනදී. ටික වෙලාවකට පස්සේ ඔයාලට මොනවද පේන change එක? මොකද්ද වෙන්නේ? what happen? blue color reduce නැත්නම් blue color decrease. blue color එක අඩු වෙනවා. right blue color එක අඩු වෙනවා decrease. එතකොට එතන ලකුණු 1යි. reason එකක් අහන අයි එක වෙන්නේ. එතකොට reason එකට ලියන්න පුළුවන් මොකද්ද?
CO2 plus ions responsible for the blue color of the solution removed, but the solution is CO2 plus removed. එතකොට solution එකේ මේ CO2 plus එක remove කරනවා, but ඒක responsible වෙන්නේ CO2 plus එක තමයි responsible වෙන්නේ color එක එන්න, but ටික වෙලාවක් ගියාට පස්සේ මොකද වෙන්නේ CO2 plus එක remove කරනවා. ඒ හින්දා මොකද වෙන්නේ color එක අඩු වෙනවා. ඒතකොට reason එකට ලකුණු දෙකක් දීලා තියෙනවා. හරි අන්තිම ප්‍රශ්නේ අහලා දෙනවා which electrode is dissolved when the above cells operate. ඒක ඔයාලා දන්නවා මම මුලින්ම පටන් ගත්ත මේ electrochemical cell පාඩම් පටන් ගනිද්දිම electrochemistry පාඩම් පටන් ගනිද්දිම අපි ගත්ත වීඩියෝ එකේ වුණා මතකද which electrode is dissolved above cells operate කියන්නේ මේක ඔපරේට් කරද්දි මොන electrode එකද dissolve වෙන්නේ මම කිව්වා dissolve gradually කියලා මතක ඇති ඔයාලට කිව්වා ඒ කියන්නේ මෙන්න මේ zinc electrode එක තමයි මෙතන dissolve වෙන්නේ හරි ඔන්න එතෙන්ටත් එක ලකුණයි ඔන්න මම ඕලෙවල් ප්‍රශ්නකුත් කරලා පෙන්නවා ඉලෙක්ට්‍රොකෙමිස්ට්‍රි පාර්ට් එකකින් ඔය විදිහට තව අහලා තියෙන ප්‍රශ්න තියෙනවා ඔයාලා ඒක තෝරලා කරන්න එතකොට මේක මුලින් ඉඳන් හරියට අහගත්ත ළමයෙක්ට බැරි වෙන්න විදිහක් නැහැ මේකට ආන්සර් කරන්න පුළුවන් හරි අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු